Siriha mesara nangevi hatamora upeme amadara upeme amadara Siriha mesara වේලාව මධ්‍යම රාත්‍රී 12 පසු වී ඇත. රැහැයන්ගේ හඬ පමණක් රැජියු කළුවර රාත්‍රියේ පලාතම දෙවනත් කරමින් ඒ ඇසින්නේ සිරිපාලගේ හා සුසාන්ගේ හඬයි. ගමේ විල්යායේ කොනක රැපියල් විසින් ජයටම කරගෙන ගිය කසිප්පු තිත්පලෙන් හොඳටම සප්පා යම්මි ඔවුන් තම නිවෙස් කරා යමින් සිටියෝය. වනාන්තරයේ ආබදව පිහිටා තිබූ එම ගමෙහි ඒ වන විටත් විදුලිය තිබුණේද නැත. ගන කළුවරේ ඔවුන් දෙදෙනා කරවටා අත දමාගෙන මහා හඬින් ගීතයක් ගායනා කරමින් වැනි වැනි පැමිණියෝය. යාබද නිවෙස් දෙකක දිවිගෙව් ඔවුන් දෙදෙනා සැලකිය යුතු වයස් පරතරයකින් යුතු විය. සිරිපාල වයස අවුරුදු 35ක පමණ පුද්ගලයෙකු වූ අතර සුසාන් නම් තවමත් 20 වැනි වියටවත් පය තබන්නු තිබුණි. එහෙත් පිරිමින්ගේ මිතුරුකම් වලට වයස් භේදයක් බලපෑවීම නැත. තමාගේ ක්‍රියාකලාපයට කුමන අයුරකින් හෝ ගැලපේ නම් නිරායාසයෙන්ම පිරිමින් වයස් භේදකින් තොරව මිතුරන් වීම සාමාන්‍ය සංසිද්ධියකි. ඒ අනුව ඔවුන් දෙදෙනාගේ මිතුදමද එවන් ආකාරයේ එකක් මිය. බිරිඳ හා පිරිමි දරුවන් තිදෙනෙකුගෙන් යුතු පවුලක සිරිපාල ගෘහමූලිකයා විය. ඔහුගේ කීමට තරම් වරදක් තිබුණා නම් ඒ හවසට කටේ හලාගත් මත්පැන් පමණකි. දිනපතා හවසට මත්පැන් පානය කළද ඔහුගෙන් කිසිවකුටත් සැලකිය යුතු හිරිහැරයක් නම් නොවිය. යහමින් සප්පායම් වී නිවසට පැමිණ ගමටම ඇහෙන්නට ඩොල් කීයකට තදිබාමින් සින්දු දෙකක් තුනක් කියා වැටුණු තරම් නිදා ගැනීම ඔහුගේ දිනචරියාවේ එක් අනිවාර්ය අංගයක් විය. වෘත්තීය වශයෙන් දර කැපීම සිදු කළ සිරිපාලගේ වෘත්තීය සංගයා වූයේද සුසාන්ය. දිවා කාලයේ කැලේට රිංගා වෙහෙස මාංශය නොබලා දර කපන ඔවුන් දෙදෙනා සිරිපාලට හිමි ගොන් කරත්තෙන් උදයෙන්ම නගරයේ වෙත දර läගෙන ගොස් ඒවා විකුණා මුදල් ලබා ගත්තෝය. කරත්තේ හිමිකරුද සිරිපාල වුවද ඔහු ලැබෙන මුදලින් හරි අඩක් සුසාන් වෙත ලබා දීමට තරම් මානුෂීය විය. එය ඔහුගේ මිතුදමේ එක් යහපත් ගුණාංගයක්ද විය. සිරිපාලගේ බිරිඳ වූ සුමනාවතීද සුසාන්ට සැලකුවේ තමන්ගේම දරුවෙකුට වගේය. උපතින්ම වාචාල කටක් පිහිටා තිබූ සුසාන් බොහෝ විට විලුතහලුවෙන් දිවිගේ වූ සුන්දර චරිතයක්ද විය. එහෙත් ඔහුගේ දෙමව්පියන් නම් සිරිපාල සමගින් ඔහු මිතුදම් පවත්වනවාට වැඩි කැමැත්තක් දැක්වූයේ නැත. ඒ ඔහු සිරිපාල සමග සිදු කළ බීමත්කම හේතුවෙනි. හවසට හොඳට සූර් වී පැමිණෙන සුසාන්ට ඔහුගේ නිවැසියන් බොහෝ අවස්ථාවන් වලදී අවවාද කළද එම අවස්ථාවන් වලදී නැවත නොබලන බැව් පවසා නොඑක් ආකාරයේ දිරුම් දුන්නද පසුදා උදේ ඇහැරෙන විට ඔහුට ඒ කිසිවක් නැවත මතකයේ තිබුණේද නැත. එක් ඉරිදා දිනයකි. එදින සිරිපාල හට දර ඇනුම් කිහිපයක්ම ලැබී තිබූ බැවින් ඔවුන් වෙනදාටත් වඩා යහුසුලුව දර කැබීම සිදු කළවය. දිවා කාලයේදී වාර දෙකක් දර රැගෙන නගරය කරා යන ලදී. වැඩිවාසි සහිත දිනයක් වූ බැවින් එදින ඔවුන් හට රපියල්ගේ කසිප්පු තිප්පල සීහයට නැගුණේ නැත. එබැවින් කාලයකට පසුව ජයතම සාදයක් දැමීම උදෙසා නගරයේ වූ තැබෑරුමෙන් සීල් අරක්කු බෝතලයක් මිලට ගත්තෝය. නිවසට පැමිණෙන විට රාත්‍රී 7 පමණ වී තිබුණි. හෙට දිනයේ උදයෙන්ම නගරයේ වෙත නැවතත් දර කරත්තයක් රැගෙන යා යුතු බැවින් රාත්‍රියේ දීම කරත්තේ තට්ටුව වෙත දර අහුරා දවසේ වැඩ කිරීම ඔවුන්ගේ අරමුණ විය. එහෙත් ඊට ප්‍රථම ඔවුන්ගෙන සීල් අරක්කු බෝතලේ රස බැලිය යුතුයයි දෙදෙනාම කතිකා කරගත්හ. සුමනා අපිට හපන්න මොනවාරි හදලා දියන්කෝ. වෙනදාට අමු අමුවේ කසිප්පු කටේ හලා ගන්නා සිරිපාලට අද සීල් අරක්කු බීම සඳහා කටගැස්මක්ද අවැසි වී ඇත. සිරිපාලගේ ඉල්ලීම අහකොන දැමුණු සුමනාද ලහි ලහියේ ඔවුන්ට අවශ්‍ය පරිදි කටගැස්මක් සූදානම් කළාය. ඇයටද වෙනදාට වඩා අතට යහමින් මුදල් ලැබුණු බැවින් වෙනදාමෙන් ඇයගේ මැසිවිලි තිබුණේද නැත. දරගොඩ අසලින්ම වාඩි වූ සිරිපාල හා සුසාන් සීල් අරක්කු බෝතලේ රස බලන්නට විය. බෝතලෙන් භාගයක් හිස් වෙද්දී දෙදෙනාම වෙනදාටත් වඩා යහමින් මත් වී සිටියෝය. දර ටික තට්ටුවට පටවලා ඉතුරු ටික දමු නේද සුසාන් මල්ලි? එහාට මෙහාට පැද්දෙමින් ලිහී තිබූ සරම නැවත ගැටගසන ගමන් සිරිපාල පැවසුවේය. රපියල්ගේ කසිප්පුවරට වඩා සීල් අරක්කු විසින් ඔවුන්ව වෙනදාටත් වඩා මත් කිරීමට සමත් වී තිබිණි. සුමනාවති අක්කේ මෙහෙවරු
අපි දර පටවන්න යන්නේ. වෙනදා මෙන්ම එදිනද සුසාන්ගේ වාජාල කටුර නිදහසක් තිබුණේම නැත. සුමනාවතීද සිනහ වෙමින් ඔවුන්ගේ කාර්යයට සහයෝගය දීම පිණිස වහා මිදුල වෙත පැමිණියාය. ගොන් බාන ලිහා වියගස අඩකොටයක් මත තබා තිබූ කරත්තෙහි තට්ටුව මතට දර ඇහිරීමට ප්‍රථම එහි ආධාරක කණු සවිකරගත යුතු විය. අඩි 4-5ක් පමණ උසකින් යුතු වූ ආධාරක කණු තට්ටුවේ සකස් කර තිබූ සිදුරු වෙත කෙලින් අතර ඇතුල් කර දර ඇහිරීම මගින් වැඩි දර ප්‍රමාණයක් ඇහිරීමට හැකිවනවා සේම දර කැබිලි බිම වැටීමද එමගින් වැළැක්විනි. සිරිපාල විසින් එක් පසක කණු සවි කළ අතර සුසාන් මහත් අපහසුතාවයෙන් හතර අතවැනෙමින් අනෙක් පස කණු සවි කරන්නට උත්සාහ දරන දෙස සිනහ වෙමින් සුමනාවතී බලා සිටියාය. කොහෙද ඉතින් සුසාන් මල්ලිට හොඳටම වෙරිනේ. හිල හොයාගන්න බැරුව කොහෙද ඉතින් පොළුහයි කරන්නේ? ආධාරක කණුවක් සිරුරු කටට දමාගත නොහැකිව බොහෝ වේලාවක් එහාට මෙහාට විසිවුණ සුසාන් දෙස බලා සුමනාවතී ඔහුට විහිළු කරන්නට විය. අන්න ඒකනේ කියන්නේ. සුමනාවතී අක්කත් මට විහිළු කරනවනේ. අක්කා පොඩ්ඩක් දීලා බලන්නකෝ. මම අතගාලා හරි හිල හොයාගෙන පොල්ල හයි කරන්නේ නැද්ද බලන්න. කොහෙද ඉතින් අක්කටත් කිසි උනන්දුවක් නැහනේ. වෙරිමතත් වාචාලකමත් හේතුවෙන් සුසාන් කටර ආදේ ඔහේ කියන්නට විය. එහෙත් එම කතාවෙන් සිරිපාල් නම් ඉවසුම් නොදෙන තරමේ කේන්තියක් හටගත්තේය. මොකද්ද බල්ලෝ උඹ ඒ කියපු කතාවේ තේරුම? ඔහු එවෙලෙහි ඔහුගේ අතේ තිබූ ආධාරක කණුවෙන් සුසාන් වෙත දමා ගැසීය. වේගයෙන් කරකැවිමින් පැමිණි ආධාරක කණුව සුසාන්ගේ හිසේ වැදී ඉවතට විසිව ගියේය. වෙරිමත හේතුවෙන් වේදනාවක් නොතේරුණද අනපේක්ෂිත පහරින් සුසාන් විසිවී ගොස් බිම ඇද වැටුණේය. මිදුල මැද හතර ගාතෙන් ඇද වැටුණ ඔහු කිහිප විටක් නැගිටීමට උත්සාහ කළද එම උත්සාහයන් ව්‍යාර්ථ වී ඔහු නැවත නැවතත් බිම වැටුණේය. මොකක්ද අනේ ඔයා ඒ කළේ? ඔයා දන්නවනේ ඉතින් ඕක කොහොමද වාචාලය කියලා? ඔය මොන දේ කීවත් ඕක හිතේ කිසි කහටක් නැහැ කියලා ඔයාත් දන්නවනේ සිරිපාල. ඇස්පනා පිටම සිදු වූ දේ පිළිබඳව සුමනාවතී සිටියේද මහත් කලකිරීමකිනි. හරි මමත් ඒක හිතලා කළේ නෑ. උට ඕක ගානක් නෑ. ඔහොමම ටිකක් ඉඳලා වෙරියඩුවම නැගිටලා ගෙදර ඇයි. සිරිපාලටද වෙරිමතින් උවද ඔහු කළ ක්‍රියාව පිළිබඳව තිබුණේ පසුතැවීමකි. එහෙත් ගියනුවන ඇතුන් ලවාවත් ඇද්ද විය නොහැකි බැවින් ඔහු එහාට මෙහාට විසිවෙමින් ගෙතුළට රිංගා ගත්තේය. කවුරුන්දෝ දොරට තට්ටු කරන හඬක් ඇසී සුමනාවතී අවදි වූවාය. කවුළු තුලින් යාන්තමට ගෙතුළට එළිය වැටී ඇත. තවත් අලුත් දවසක් උදා වී ඇති බව කුරුල්ලන්ගේ කීචි බීචි සද්දෙන් ඇහැ දැනගත්තාය. කවුද? දොර අරිනවා. අපි පොලිසියෙන්. සුමනාවතී එක්වරම තිගැසී ගියාය. දන්නා තරමින් සැලකිය යුතු වරදක් කර නොමැති ඇය පොලිසියේ පැමිණීමෙන් තැතිගෙන සිටියාය. සිරිපාලව අවදි කිරීමට උත්සාහ කළද ඒද ව්‍යර්ථ විය. එබැවින් කඩිමුඩියේ ගොස් දොර විවර කළාය. ඇයි මහත්තයෝ මේ වෙලාවේ? මුකුත් ප්‍රශ්නයක්ද? කෝ සිරිපාල ඉන්නවද? එයා නම් තාම නිදි මහත්තයෝ. අනේ මොකද්ද මහත්තයෝ කාරණේ? කාරණේද? ඊයේ රෑ සුසාන් කියලා ගොල්ලෙක් ඔළුවේ අමාරුවට හොස්පිටල් ඇඩ්මිට් කළාම හොස්පිටල් එකේදී මැරිලා. ඔළුවට වැදුණු පාරක් තමයි මරන්නට හේතුව. ගෙදර මිනිස්සු කියනවා ඊයේ සුසාන් රෑ වෙනකන් සිරිපාල එකට හිටියේ කියලා. ඒ නිසා සිරිපාල සැකයි කියලා ඒගොල්ලෝ කියලා තියෙනවා. ඒ නිසා ඉතින් සිරිපාලව සැක පිට අත්තඩංගුරු ගන්න වෙනවා. අනේ දෙයියනේ සුසාන් මල්ලි මැරිලාද? අනේ අපේ එක්කෙනා මරන්න හිතාගෙන ගහපු පාරක් නෙමෙයි මහත්තයෝ. ඇසුන දෙය අදහාගත නොහි සුමනාවතී විලාපතියන්නට විය. ඔය තියෙන සාක්ෂි කොහොම ගැහුවත් මොන හේතුවකට ගැහුවත් දැන් එයා මැරිලානේ. දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. කණෙන් ඇදලා ජීප් එකට දාගන්න කලින් සිරිපාල කතා කරලා ඉක්මනට එන්න කියනවා අපිත් එක්ක යන්න. සුසාන්ගේ මරණය හේතුවෙන් සිරිපාලට වසර ගණනාවක් මහ උළුගේ ලගින්නට සිදුවිය. හිතාමතා නොකලද මිනීමැරුමක්ම වූ බැවින් ඔහුට දඬුවමින් ගැලවී යාමට මගක් නොවිය. ඒ කෙසේ වෙතත් සුසාන්ගේ මරණයෙන් ඔහුද බොහෝම සෙයින් කම්පාවට පත්ව සිටියේය. දඬුවමින් ගැලවී යාම උදෙසා ඔහු උසාවියේදී කිසිදු අසත්‍යයක් නොපැවසීය. සිදුවීම වූ සැටි සහ තමා වැඩිදුර නොසිතා පහරක් එල්ල කළ හැටි
ඔහු විත්ති කූඩුවේදී පවසා තම හිත නිදහස් කර ගැනීමට නිෂ්ඵල වූ උත්සාහයක නිරත වූයේය. එහෙත් ඒ වන විටත් සුසාන්ගේ මිය යෑම ඔහුගේ සිත තුළ විශාල කම්පනයක් ඇති කර තිබුණි. බරපතල වැඩ සහිතව වැලිකඩ ගෙවූ වසර ගණනාවකින් පසු සිරිපාලහට ජනාධිපති සමාව හිමිවන ලදී. ඔහු නැවතත් ගමට පැමිණියේය. එහෙත් වෙනදා මෙන් ඔහු මිනිසුන් ඉදිරියට යෑමට බිය වූයේය. තමාහට මිනීමරුවෙක් ලෙසට වැදී තිබූ ලේබලයක් සමග සියලුම අයවලුන් තමා දෙස අමුතු කෝණයකින් බලනු ඇතැයි ඔහු නිතරම සිතන්නට විය. එය ඔහුගේ සිත නිතරම පෙළන්නටද විය. එක් අලුයමක කිසියම් ශබ්දයක් ඇසී සුමනාවති අවදිව වටපිට බැලුවාය. ඒ වන විටත් සිරිපාලගේ නිසල සිරුර නිවසේ බාල්කයේ එල්ලෙමෙන් තිබුණු දැක ඇය මහා හඬින් කෑ ගැසුවාය. අද කතාව ඒ විදිහට අවසාන වෙනවා. ඊට ආදරෙන් ඉල්ලා සිටිනවා මාගේ මේ YouTube channel එක subscribe කරලා එකතු වෙන්න කියලා.